හෙලෝ ඉතින් මගේ මයින්ක්‍රාෆ්ට් යාළුවනේ ඉතින් ඔයාලට කොහමද අද ඉතින් අලුත් දවසකින් මම පටන් ගන්න යන්නේ අපේ එපිසෝඩ් 3 එක. වැඩි කතා බහක් ඕනේ නැහැ නේද? අද මගේ ඔළුවේ තියෙන්නේ sugar cane පොඩ්ඩක් ෆාම් එකක් දාගන්න. මොකද අපිට ගොඩක් ඉස්සරහට sugar cane ඕන වෙනවා. ඇත්තටම sugar cane වලින් අපිට තියෙන ප්‍රයෝජනය ගත්තොත් ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනවා. අපිට sugar හදාගන්න පුළුවන්. sugar වලින් කේක් අනම්මනම් ඒ වගේ ಜಾති හදාගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ආයේ පේපර් හදාගන්න පුළුවන්. පේපර්ස් හදාගත්තම ඉතින් අපිට සාමාන්‍යයෙන් පොත් හදාගන්න පුළුවන්. මැප්ස් අනම්මනම් ඒ වගේ දේවල් ගොඩක් දේවල් හදාගන්න පුළුවන් sugar cane වලින්. අපි එන්චාන්ටින් වැඩවලටත් අනිවාර්යෙන් ටේබල් එකට අනම්මනම් ඔක්කොටම බුක්ස් එහෙම ඕන වෙන හින්දා අපි අනිවාර්යෙන් sugar cane farm එකක් දාගන්න ඕනේ. වැඩි කතා බහක් නැතුව ඉතින් මම අද ඒවා ටික හොයාගෙන යන්නම්. මගේ නම් ඔළුවේ තියෙන්නේ මේ හරියෙන් හදාගන්න. ඔයාලට පොත් හදන විදිහ දැනගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට ලෙදර් ඕනේ පේපර්ස් ඕනේ. එතකොට පේපර්ස් ගන්න sugar cane වලින් ලෙදර් ගන්න අපි සාමාන්‍යයෙන් මෙන්න මෙයාලගෙන්. ඒ හින්දා තමයි මම මේ ඇනිමල් ෆාම් එකකුත් දාගත්තේ. මෙයාව ටිකක් බ්‍රීඩ් කරලා මොකද අපිට ඉස්සරහට ඕන වෙනවනේ. sugar cane farm එකේ වැඩවලට යන් අපි. අපි මොනවද කාලම ඉන්නම්. නැත්නම් මෙයාට හරි. ඕකේ අපි යන් එහෙනම්. අද අපේ දවසේ තියෙන දේවල් ටික කරන්න. වතුර බාස්කට් එකක් ගන්නම් මෙතනින් යන්න කලින්. එතකොට අපිට ලේසියෙන් යන්න පුළුවන් මෙහාට. ඒත් එක්කම අපි බෝට් එකක් හදාගමු. මොකද මේ sugar cane සාමාන්‍යයෙන් පැලවෙන්නේ වතුර තියෙන තැන්වල. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන්ම ගඟ දිගේ ගියොත් වගේ අපිට හොයාගන්න පුළුවන් sugar cane. ඒ නිසා මම ගඟ දිගේ යන්න. ඒකට මම බෝට් එක මුලින් හදාගන්නම්. බෝට් එක හරිනේ. ඒකේ ස්ට්‍රක්චර් එක නම් මට හොඳට මතකයි. ඕකේ එහෙනම් යන්න. ඕකේ. ඔයාලා බෝට් උඩ රයිට් ක්ලික් කරාම ගයිස් ඔයාලට කෙලින්ම බෝට් උඩට නගිනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට යන්න තමයි තියෙන්නේ. මම මේ ගඟ දිගේ මේ පැත්තට යන්න. මොකද මම මේ පැත්තට ගියෙත් නෑ අපිට මේ පැත්තේ බයෝම් එහෙම තියෙනවා නම් වෙනස් වෙච්ච අපිට බලා ගන්න පුළුවන්. ඕ ගයිස්. මේකේ ලස්සන බලන්නකෝ. මයින්ක්‍රාෆ්ට් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලස්සන දේවල්. මේක කේව් එකක්ද කියලා මට හිතා ගන්නත් බෑ. බලන්න ගාන්ටි පට වෙලා තියෙන විදිය. ටෝච් නැද්ද අපේ? ලයිට් අප් කරගන්න පොඩ්ඩක්. මේ පැත්තට මට යන්න නම් හිතෙන්නේ නැහැ ගයිස්. ක්‍රීපර්ස්ලා එහෙම ගොඩක් ඉන්නවා. අපි පස්සේලා ගිය පැත්ත බලන්න යන්. මාර ලස්සන කේව් එකක්. මට ගියේ මේක ඇතුලේ හදන්න තියෙන වෙලාවකට. අපි බලමු. හොඳ කේව් එකක් තියෙන අපිට පස්සේ මේ පැත්තට ආවම අපිට මොකක් ඩයමන්ඩ් එහෙම හොයන්න යද්දි අපිට ලේසියි. එතකොට පහසුයි. එකම බයෝම් එක වෙනස් වුණා නේද? මේ ගස් జాතියෙන් මම ගායිස් මේ ස්පෘස් දෙක තුනක් අරගෙන ඉන්න. හේතුව මේ ගස් జాතිය ටිකක් ලොකුවට හැදෙනවා මෙන්න මෙහෙම මේ. ඔයාලට පේනව නේද? මේක ගොඩක් හොඳයි අපිට මේ පස්සේ දවස් වලට අපි ස්පෘස් 4ක්වත් වුණ අඩුම ගානේ මේකෙන් මේ හොඳ ගහක් හදාගන්න. එකක් හම්බුණා. විනාඩි 5ක් දෙන්න මම මේක ඉක්මනට ක්ලීන් කරන්න. එහෙනම් ගයිස් මම හිටියෙන් මරි ගත්තා. මේ ඔයාලට පේනවා ඇති මම 10ක් ගත්තා. කොහොමත් අපිට 8කින් වගේ කොහොමත් ලොකු ගස් දෙකක් හදාගන්න පුළුවන්. මේ ඒ නිසා ඉතින් මම ඒක එහෙම ගත්තා. දැනට අපිට ඒ ඇති. අපි යන් දැන් sugar cane හොයාගෙන.
වැඩි දුර යන්න නම් කැමති නෑ. කොහොමත් තියෙන්න නම් ඕනේ ළඟපාතම. ඔන්න ගායිස් තව විලේජ් එකක් තියෙනවා. මම දැන් මේ පැත්තට යන්නේ. අපිට එතෙන්ට ගිහිල්ලා වැඩක් නෑ. ඇත්තටම මේ අපි හොයන්න ආව ෂුගර් ගේන්නේ. අපි ඒවා ටික හොයන් යමු. මේ හරියන්නේ නෑ ගායිස්. ටිකක් රෑ වෙනව නේද? මම දැනට අර ගමට ගිහිල්ලා සේව් කරන්නම්කෝ. සේව් කියන්නේ මේ අපි නිදාගමු රෑට. නැත්තම් එහෙම මේ සොම්බිස්ලා එහෙම ස්පෝන් වුණාම එන වදයක් වෙනවා. අපි ආව පැත්ත පොඩ්ඩක් මතක තියාගමු. මම ඉක්මනට දුවන්න. යන්න එළියට දෙන්න මෙයා. හරියට හරි. ඔන්න අපිට දැන් නිදා ගන්න පුළුවන්. ඕකේ. මේක මොකටද අරගෙන යන්න අපිට දොර මොකටත් හොඳයිනේ නේද? මොකටද බයක් සෑහක් නැතුව ගිය හැකි. එලිවෙක්. එහෙනම් ගයිස් මයින්ක්‍රාෆ්ට් වල මම එලිවෙක් දැක්කේ ගොඩ කාලයකට පස්සේ මං හිතන්නේ මං එලිවෙක් දැකලාම නෑ මං හිතන්නේ සාමාන්‍ය විලේජ් වල මෙයාලා ඉන්නේ නෑ. මං හිතන්නේ මේ අර රයිස් තියෙන පැත්තේ හින්දා වෙන්නේ නැති. මෙතන ලොකු කේව් එකක්. අපිට ඔක්කොම එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් කොහොමත් තව ඉස්සරහට. ඔහොහෝ. පියන් ගේනම් ආයි ෂුගර් කේන් හොයාගෙන. මේ මොකද්ද මේ? දෙද්ද මේ සොම්බියෙක් වගේ එකෙක්. හී. යමු ඉක්මනට. මට හුදු මම එයාව දැකලා තියෙනවා. මේ මට හම්බෙලා නෑ හැබැයි. අපි මං හිතන්නේ එයාගේ අර මේක අපිට ගන්න පුළුවන්. මේ මොකක්ද ඒකට කියන්නේ නම් මතක නෑ. අපි ආ පස්සේ බලමු ගන්න තියෙන අපි හොයන් ආපු දේ. කොච්චර දුරක් ආවද මේක හොයාගන්න නේද? ඕකේ. ඔක්කොම කමු. හරි. 8ක් තියෙනවා. 8 නම් මදි අපිට පැල කරන්න. මෙහාට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. පැත්තෙන් මට හිතෙනවා මුහුද ඇති කියලා. ඔව්නේ. පැත්ත හරියන්නේ නැහැ. අපි කොහෙන්ද ආවේ? කොහේ බෝට්ටුව නැති. අපි යම් පොඩ්ඩක් තව වැඩි අවශ්‍ය නැහැ. අපි සාමාන්‍යයෙන් තව 4ක් 5ක් හොයාගත්තා අපි යම්. පෝසෙක් නේද? මෙයාලා ෆීඩ් කරන්න පුළුවන් මම දන්න තරමින් මේ ෆීඩ් කරන්න මොනවයින්ද කියලා මතක නැහැ. අන්න තියෙන තව ෂුගර් කේන්. අපි ගිහිල්ලා ගමු. එතන 4ක් තියෙනවා. ඕකේ 12යි. ඒ ඇති දැනට. ඔව් ඒ ඇති. මම එන අපපැත්තෙන් මයි ගෙදරට යන්න. ගෙදරට ගිහිල්ලා මම ඔයාලට කතා කරන්න. ඔන්න එහෙනම් ගයිස් අපි ගෙදරට ආවා. අපිට දැන් තියෙන ඉතින් මේ ටික පැල කරන්න තමයි.
වැඩ කරන්ඩ මම මුලින්ම සවල තියෙනවනේ අපේ ශපටක තියෙනවා හරි හම්බා මම මේක කොහෙන්ද පැළ කරන්න අපිට මෙ මේක ෆාර්ම් එකක් හදාගන්නත් පුළුවන් ෆාර්ම් එකක් හදාගත්තම කේස එක ඒ ෆාර්ම එක එච්චර ස්පීඩ් නෑවේ මං කලින් හදපු ෆාර්ම් එක නම් ඒක එච්චර සාර්ථක වුණේ නෑ මම ඉතින් සාමාන්‍ය අතින්ම මේ වැඩේ කරනවා ඔයාලා ඉතින් ෆාම් එකකට වගේ කැමති නම් ඉතින් පොඩ්ඩක් ඒක ඉතින් මම ඕනනම් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලා පොඩ්ඩක් කමෙන්ට් එකක් එහෙම දාන්න අවශ්‍ය නම් මම දැනට නම් සාමාන්‍ය අතින්ම වැඩ කරනවා නැත්නම් එහෙම මට මෙයා වෙන්නේ සාමාන්‍ය සැටිස් ෆාම් එකක් මම හදලා නෑ තාම මේකට ඒ හින්දා ඉතින් මම මෙන්න මේ ඒරියා එක පොඩ්ඩක් ක්ලියර් කරගෙන මෙන්න මේ ඒරියා එකේ මම මේවා සම්පූර්ණයෙන් පැල කරන්න. විශාල නම් අපිට මදි වෙයි. මම නම් මේක ක්ලියර් කරන් ඉන්නම්. ඔන්න එහෙනම් ගයිස් මම ඒරියා එක ක්ලියර් කරගෙන අපිට මේ වගාවට හරියන විදිහට මේකත් හදාගත්තා. එතකොට sugar cane ගත්තොත් ඔයාලට සාමාන්‍යයෙන් පැලවෙන්නේ දැන් මෙහෙම වතුර බාස්කට් එක දැම්මම ඒකේ ඉඳලා එක බ්ලොක් එකක් යනකම් විතරයි. ඒ කියන්නේ sugar cane මෙතනින් පැල කරලා මෙතනින් ඔයාලට පැල කරන්න බෑ. රයිට් ක්ලික් කරාට ඒක පැලවෙන්නේ නැහැ. හේතුව අර sugar cane පැලවෙන්නේ මේ බ්ලොක් එකේ ඉඳලා එක බ්ලොක් එකක් විතරයි. මෙතනත් පැලවෙන්නේ නැහැ. මෙතන ඉඳලා අර වතුර වදින පැත්තේ බ්ලොක් එකකට විතරයි මේක පැලවෙන්නේ. රැත් වෙනවනේ. මුලින්ම නිදාගෙන ඉන්නම්. ඕකේ. ඔයාලට පේනවා ඉතින් එහෙම තමයි මේක පැලවෙන්නේ. ඒ හින්දා මම මෙහෙම දිගට හදාගත්තොත් අපිට මේක දිගට හිටවගෙන ගිය හැකි. මේක හැබැයි තව එක වැඩක් කරන්න තිබ්බා මං එන කොම් වැඩක් කරලා තියෙන්නේ. මම ඒක හරි ගස්සන්නම් පොඩ්ඩක් ඉන්න. ඕකේ ගයිස් දැන් හරි. ඇත්තටම මම ඔයාලට තේරෙන්නේ මම එහෙම කරේ ඇයි කියලා මේ මගේ ඇත්තටම දැන් මෙහෙම තියෙද්දි මම මෙතනින් මේක හරලා තිබ්බේ. එතකොට මෙතන එක පැත්තනේ. දැන් මේ පැත්තෙනුත් වතුර අහුවෙනවා මේ පැත්තෙනුත් වතුර අහුවෙද්දි අපිට සාමාන්‍යයෙන් පේඩි දෙකක් මෙතනින් හිටවන් ගියා. ඒතර ඉඩෙන් අපරාධයක් වෙන නිසා මම එහෙම කරේ. මට ඇත්තට මේක අමතක වුණා. මේක හදද්දි. දැන් ඉතින් වැඩි දෙයක් කරන්න නැහැ. අපිට තියෙන වතුර බාස්කට් ටික දාගෙන යන්න අපි අන්ලිමිටඩ් දාගන්න ඕනේ නෑනේ. අපිට සාමාන්‍යයෙන් මෙතනින් එකයි දාලා මැදින් ගත්ත හැකි. ආයේ මෙතන එකක් දාලා මැදින් ගත්ත හැකි. මෙතන එකක් දාලා මැදින් ගත්ත හැකි. එහෙම අපිට මේක අන්ලිමිටඩ් වෙන්න දාන්න ගිය හැකි. මේ වැඩේත් කරන්න. මම දැනට මේ ඔක්කොම පුරවන්නේ මේ ඕකේ. මම මේ ටික පස්සේ පුරවන්නම්. ඉතින් දැනට වැඩක් නෑ අපිට sugar cane තියෙන 11නේ. ඔයා ඉතින් දවස ගානේ ඇවිල්ලා මේක පොඩ්ඩක් මේ මෙවැනි ඒවා ටික කපාගෙන ආයෙ හිටවන්න වෙනවා. ඔයාලා මේව හදලා තියාගන්න. එතකොට ඔයාලට පස්සේ ලේසියි. මොකද රිසෝසස් වලට හොයන්න ඕනේ මේ මං හිතන්නේ අපි අර පැත්තෙන් දැක්කේ අපේ විලේජ් එක තමයි ගයිස් මේ වෙන විලේජ් එකක් නෙමෙයි. මොකද වටෙන් ඔහොම අපි කරකිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි ඒක දැක්කේ. අපරාධ අපිට මේ පැත්තෙන් ගියා නම් එකයි. එහෙම වැඩක් නැහැ. ඔන්න අපි sugar cane ෆාම් එකක් හදාගත්තා. ෆාම් එකක් කියන්න බෑ ඒකට. මේ අපි හිටවගත්ත sugar cane මේවා ඉස්සරහට අපිට ප්‍රයෝජනයක් වෙයි. දවස ගානේ ඉතින් මේක වෙන නඩත්තු කරන්න අපිට sugar cane ෆාම් එක හදාගත්ත අපිට නදයකට යන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙනවා ගන්න. එහෙම වුණොත් මම ටිකක් හොඳ විදිහේ sugar cane ෆාම් එකක් හදන්න බලන්න. මොකද අපිට ඉස්සරහට ඕන වෙනවනේ. ඒත් එක්කම අපිට මෙතන sugar cane වැඩේ ඉවරයි. එතකොට දැන් මොකද කරන්නේ? එහෙනම් එතන එපිසෝඩ් එක ඉවරයි. මට අද අවශ්‍ය වුණේ මේ sugar cane ටික මේ එපිසෝඩ් එකෙන් පොඩ්ඩක් පිළිවෙලක් කරගන්න. මම මේකෙන් ඇත්තටම වෙන දේවල් කිව්වොත් එහෙම මම ඔයාලට පෙන්නන්නම්. Minecraft wiki එකට අපි යන්න ඕනේ. ඔයාලට සාමාන්‍යයෙන් Minecraft wiki එකකින් ඔයාලට Minecraft එකේ තියෙන ඕනම දෙයක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා
තියෙනවා බයෝම් මොබ්ස් මේ අයිටම්ස් වැටලක් තියෙනවා පහලින් මේ සයිට් එකේ තියෙන දේවල්. මොකද Minecraft wiki එකට යන්න ඔයාලට පුළුවන් Minecraft wiki කියලා සර්ච් කරලා මෙන්න මේ සයිට් එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ට්‍රේඩින් තියෙනවා. එතකොට පෝෂන් වර්ග, එන්චාන්ටින් මොබ්ස්. ඒ කියන්නේ දැනට Minecraft එකේ තියෙන හැම දෙයකම මේ ඒ කියන්නේ තියෙන දේවල් ඔයාලට විස්තර ඇතුව බලා ගන්න පුළුවන් අයිටම්ස් මේ හැමදේම තියෙනවා. ඔයාලට ඉතින් කරන්න තියෙන්නේ ඔයාලට දන්න නැති දෙයක් හම්බුනාම ඒක සර්ච් බාර් එකේ සර්ච් කරන්න. දැන් මම නම් sugar cane බලන්නම්. sugar sugar ගත්තා මේ තියෙන්නේ sugar cane තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ sugar තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපිට ඕනේ මේකනේ බලන්න. අපිට යන්න පුළුවන් ඒකට. ඒකට ගියාම ඔයාලට සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේ ඒක දාලා තියෙනවා සම්පූර්ණයෙන් මේ ගන්න පුළුවන් ක්‍රාෆ්ට් කරගන්න පුළුවන් sugar and paper වලින් ක්‍රාෆ්ට් කරගන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලින් මේ බුක්ස් හදාගන්න පුළුවන්, මැප්ස් හදාගන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම විස්තර ඔයාලට සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. ඔයාලට මේකේ පහළට ගියාමත් ඒක තියෙන තැන මේ දේවල් ඔක්කොම විස්තර මේකේ තියෙනවා. එතකොට මේ තියෙන මේ papers හදාගන්න මෙහෙම තුනක් දැම්මම අපිට papers හදාගන්න පුළුවන්. එතකොට වගා කරන්න ඕනේ කොහොමද? එතකොට මේ අපිට ගන්න පුළුවන් sugar ගන්න පුළුවන් විදිහ. ඒත් එක්කම සම්පූර්ණ විස්තරයක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඉතින් මාත් ඉතින් මටත් මේක ටිකක් හොයාගන්න අමාරු නම් මාත් කරන්න පොඩ්ඩක් සිංහලට කන්වර්ට් කරගෙන ඉතින් දන්නේ නැති දේවල් පොඩ්ඩක් බලා ගන්නවා. මොනවද තියෙන්නේ සිංහලට කන්වර්ට් කරමුවම මේ අපිට ඉතින් විස්තර ටික බලා ගන්න පුළුවන්. මේකේ හැම විස්තරයක්ම තියෙනවා. ඔයාලට දන්නේ නැති ඕනම දෙයක් මේකෙන් ගන්න පුළුවන්. ඔයාලට මම මේක පෙන්නන්න ආයේ මොකක්ද කියලා. අපි ඉතින් ඉස්සරහට කොහොමද වැඩ කරද්දී මේක ගොඩක් වැදගත් වෙනවා අපිට. එතකොට දන්නේ නැති දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් මේකෙන්. ඒ ටික තමයි ඉතින් sugar cane වලින් කරගන්න තියෙන දේවල්. ඒත් එක්කම අදට එහෙනම් ඉතින් මේ එපිසෝඩ් එක ඉවර කරන්න වෙනවා. මට sugar cane වලින් පොඩි මේ ෆාම් එක හදාගන්න තමයි තිබ්බේ අතට. එහෙනම් ඉතින් මම ඊළඟ එපිසෝඩ් එකකින් එන්නම්. ඔයාලට දැනට පෙන්නන්නම් මේකෙන් කොහොමද හදන්නේ කියලා. සාමාන්‍ය sugar cane එක මෙහෙම දැම්මම ඔයාලට පෙනුනද sugar එනවා. ඒත් එක්කම ඔයාලට paper මෙන්න papers. papers ගන්න sugar cane 3ක් දාන්න ඕනේ ඔහම. එතකොට ඔයාලට බය නැති papers ගන්න පුළුවන්. papers වලින් අපිට මම හිතන්නේ map එකේ recipe එක ඇවිල්ලා නැහැ තාම. ඒකට අපිට අර හදන්න ඕනේ මේ වගේක්. තාම මේවා හදලා නැති නිසා තමයි මේක එන්නේ නැත්තේ. ඒත් එක්කම අපිට unlock වෙලාද බලමු අපි. sugar හරි paper හරි අපිට අනික් දේවල් unlock වෙලා නැහැ තාම guys. ඕකේ තව තියෙනවා අපිට books එහෙම හදාගන්න පුළුවන් මේ books හදාගන්න අපිට මේ තාම දීලා නැහැ. ඒකේ අර මේ වගේක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ලෙදර් මං හිතන්නේ මං තාම ගත්තේ නැහැ. ලෙදර් ගත්තම අපිට ඒකෙත් මේක unlock වෙයි. මේ රෙසිපි එක. අපිට ඔයාලා දන්නවනේ මේක සාමාන්‍යයෙන් හම්බෙන දේවල් එක තමයි රෙසිපි unlock වෙන්නේ. එහෙනම් ඉතින් guys අදට මේ එපිසෝඩ් එක ඉවරයි. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. අපි ඊළඟ එපිසෝඩ් එකේ මං කල්පනා කර කර හිටියේ කේව් බලන්න යනවා කියලා. කේව් වල ඇතුලේ තියෙන අපිට ඩයමන්ඩ්ස් එහෙම ඕන නම් මේකට එහෙම හදාගන්න අපිට පහසුයි නේද? එතකොට ඒ හින්දා ඉතින් මම බැලුවේ ඩයමන්ඩ් ටිකක් එහෙම හොයාගෙන අපිට ආම් එක අප්ඩේට් කරගෙන ඊට පස්සේ අපිට එන්චාන්ට් කරගන්න ඒවට එහෙම ඉතින් විලේජස්ලා එහෙමත් ඕනේ. අපි විලේජ් ට්‍රේඩින් වලට එනම් ඩයමන්ඩ් නාම එකෙන් පස්සේ යමු. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. good bye.